Hi අන්න ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ තිෂාන්ටනි YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ බලන ඔයාලා හැමෝම use කරන app එක තමයි WhatsApp කියන්නේ. ඉතින් අද මම මේ වීඩියෝෙන් කතා කරන්නේ WhatsApp වලට අලුතෙන්ම ආපු අප්ඩේට් එකක් සම්බන්ධව. ඉතින් මේ අප්ඩේට් එක පාවිච්චි කරලා ඔයාලගේ තියෙන status views වලට ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි තියෙන ලොකුම වාසිය තමයි ඔයාලගේ තියෙන ඔයාට මේකෙදි කිසිම නම්බර් එකක් save කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා save කරපු නැති නම්බර් වලට පවා ඔයාගේ status views පේන විදියට, ඔයාගේ status පේන විදියට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් අදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉතුරු වෙන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම මම මේ channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් වීඩියෝ බලන්න. පහලින් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තාත් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මම අද උදේ 11 ගානට ස්ටේටස් දෙකක් දාලා තියෙනවා. ඉතින් ඔයාලා පේනවා මෙතන පළවෙනියෙන් දාලා තියෙන ස්ටේටස් එකට මට views 7යි ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනියෙන් දාපු එකට මට views 73ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන පළවෙනියෙන්ම ඇවිත් තියෙන views 7 තමයි මට සාමාන්‍යයෙන් WhatsApp එකට එන views ගන්න. මොකද මම මේ WhatsApp account එකට save දාන් ඉන්නේ ටික දෙන. ඉතින් ඒක නිසා මට හැමදාම normally views එන්නේ 6ක් 7ක් වගේ. ඉතින් අද මම මේ කියලා දෙන අප්ඩේට් එක පාවිච්චි කරලා ඔයාලත් පුළුවන් ඔයාලගේ status views මේ වගේ වැඩි කරගන්න. ඉතින් ඔයාලට පේනවා මට views 6ක් 7ක් වගේ කලින් ආවේ. ඉතින් මට views 73ක් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මගේ views වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් මේ විදිහට status views වැඩි කරගන්න. ඉතින් දැන් මම මේක තොරකින් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම save කරපුවාට වගේම save කරපු නැති අයට පවා මගේ මේ විදිහට status එක පෙන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලගේ views උත් ඔයාලට වැඩි කරගන්න පුළුවන් මේ අලුත් අප්ඩේට් එක පාවිච්චි කරලා. එහෙනම් දැන් අපි බලමු කොහොමද අපි මේ විදිහට අපේ status views වැඩි කරගන්න කියලා. ඉතින් මේකට ඔයාලට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ස්ටේටස් එකක් අප්ලෝඩ් කරන විදිහටම මොකක් හරි සිලෙක්ට් කරගන්න එක. ඊට පස්සේ දැන් ඔයාලා මෙතන පහලින් පේනවා add a caption කියන තැනට එහා පැත්තෙන් add ලකුණක් තියෙනවා. ඉතින් මේ add ලකුණත් එක්ක තියෙන status mention update එක ඇවිල්ලා ටික කාලයක් වුණත් මේ update එක ආපු දවස්වල අපිට පුළුවන් උනේ මේ add ලකුණ උඩ touch කරලා අපේ contact list එකේ ඉන්න අය විතරයි අපේ status වලට mention කරන්න පුළුවන් උනේ. ඒ වුණත් දැන් අපිට පුළුවන් අපේ තියෙන WhatsApp group මේ විදිහට select කරගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට උපරිම group පහ select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමැත්තම group මෙතන මේ විදිහට select කරලා පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ පහළ තියෙන හග ලකුණ උඩ click කරන්න. ඊට පස්සේ අපි මේ select කරපු group එක අපේ මේ status එකට mention වෙනවා. ඉතින් දැන් අපිට පුළුවන් අපේ මේ status එක send කරගන්න. ඒ status එක send කරගත්තට පස්සේ අපි අර group එකට ගිහින් බලුවාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ mention message එක send වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට group එකක් හෝ කීපයක් mention කරාට පස්සේ වෙන්නේ මෙතන මේ group එකේ ඉන්න හැමෝටම පුළුවන් මේ message එක උඩ click කරලා ඔයාගේ status එක බලන්න. ඉතින් මෙතනදී ඔයා save කරත් නැතත් group එකේ ඉන්න හැමෝටම වගේ status එක බලන්න පුළුවන්. ඒ වගේම group එකේ ඉන්න ඔයාගේ message එක උඩ touch කරන්න ඕනෙම නැහැ. group එකේ ඉන්න යාළුවගේ status tab එකට ඇවිල්ලා එයාලා contact list එකේ තියෙන status බලද්දී ඔයාගේ status එකත් එයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා මේ විදිහට mention කරපු group වල ඉන්න හැමෝම status බලද්දී ඔයාගේ status එකත් එයාලට පේනවා. ඉතින් මේ විදිහට ඔයාලටත් ඔයාලගේ views ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් යාළුවා අද වීඩියෝ එකත් වලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් පහලින් තියෙන like button press කරලා වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ තවත් යාළුවෝට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුමු තිෂාන්ටනි YouTube channel එකෙන්.